ට්‍රාන්ස්මිෂන් මීඩියා. අද අපි ඉගෙන ගන්න යන්නේ ට්‍රාන්ස්මිෂන් මීඩියා එකක්. එහෙම නැත්නම් සම්ප්‍රේෂණ මාධ්‍යයක බෑන්ඩ්විඩ්ත් එක සම්බන්ධ. අපි කලින් කතා කරුවා වගේ සම්ප්‍රේෂණ මාධ්‍ය තුනක් අපි සාමාන්‍යයෙන් භාවිතා කරනවා. ඒ තමයි කොපර් කියන්නේ තඹ කම්බි, ෆයිබර් ඒ කියන්නේ ප්‍රකාශ තන්තු, ඒ වගේම ෆ්‍රී ස්පේස් නිදහස් අවකාශය. කොපර් වල අපේ සිග්නල් එක යන්නේ ඉලෙක්ට්‍රිකල් සිග්නල් එකක් හැටියට, ෆයිබර් වල යන්නේ ආලෝක ධාරාවක් හැටියට, නිදහස් මාධ්‍ය කියන්නේ වාතයේ ගමන් කරන්නේ ඉලෙක්ට්‍රොමැග්නටික් වේව් එකක්, එහෙම නැත්නම් විද්‍යුත් චුම්බක තරංගයක් ආකාරයෙන්. මේවා ගමන් කරනකොට අපි වයර් වලට කියනවා conducted or guided media කියලා. ඒක ගයිඩ් කරගෙන යන්නේ. වයර්ලස් වලට කියනවා unguided කියලා. ඉතින් මේ transmission media එක wired සහ wireless කියලා කොටස් දෙකකට බෙදන්න පුළුවන්. ඔය නිදහස් අවකාශයේ එහෙම නැත්නම් වාතයේ ගමන් කරන එකට අපි කියන wireless කියලා. ඒ වගේම යම්කිසි කම්බියක් හෝ ප්‍රකාශ තන්තුවක් කරා ගමන් කරන එකට කියනවා wired කියලා. අපි wired ගත්තම ඒකට twisted pair cable, coaxial cable ඒ විදිහට කියලා තව ඒවා තියෙනවා. දැන් මේ twisted pair සහ coaxial කියන ඒවා copper cable, ඒ කියන්නේ තඹ කම්බි. මේ twisted pair cable කියනවා අපි පාවිච්චි කරනවා අපේ ටෙලිෆෝන් එක්ස්චේන්ජ් එකේ ඉඳලා ගෙදරට ටෙලිෆෝන් එක සම්බන්ධ කිරීම සඳහා. ටෙලිෆෝන් එක්ස්චේන්ජ් එකෙන් පටන් ගත්තම ගෙදරට යනකම් අපි දන්නවා තඹ කම්බි දෙකක් යනවා කියලා ඉවරලා. මේ තඹ කම්බි දෙක එක්ස්චේන්ජ් එකේ ඉඳලා මුලින්ම යනවා අතරමැදි තැනකට කැබිනට් එක කියලා. මේ කැබිනට් එකට යනකම් තියෙන ඒවා කියන්නේ එක්ස්චේන්ජ් එකේ ඉඳලා කැබිනට් එකට යනකම් තියෙන්නේ සාමාන්‍යයෙන් මේ twisted pair cable කියන ඒවා. ඒ වගේම අපි ඔය local area network දානවා කම්පියුටර් වල. ඒ වගේ පාවිච්චි කරන්නේ මේ twisted pair cable කියන ඒවා. තව මෙතන පෙන්වුම් කරලා නැති එකක් තමයි අපේ දාන ටෙලිෆෝන් එක කණුවේ ඉඳලා ගෙදරට යන කේබල් එක ගත්තම ඒකේ නිකම්ම නිදහස් කේබල් එකක්, කොපර් කේබල් එකක්, ඒකත් සාමාන්‍ය අපි සංවේදනයට පාවිච්චි කරන කොපර් කේබල් එක. coaxial cable කියලා කියන එක අපි ඔය ටීවී ඇන්ටෙනාවකට ටීවී එක සම්බන්ධ කිරීම සඳහා ගන්න coaxial cable එක. coaxial කියන්නේ එකම අක්ෂය කියන එක. මේකේ කේබල් දෙකක් තියෙනවා. මේ තියෙන්නේ ඇතුළත කේබල් එක, මේ තියෙන්නේ පිටත කේබල් එක. මේ දෙකටම තියෙන එකම අක්ෂයක්. ඒ නිසා මේකට අපි කියනවා coaxial cable කියලා. ඒතර coaxial cable ඉස්සර අපි පාවිච්චි කරනවා රටවල් දෙකක් අතර සංවේදනය සඳහා. මූද යටින් coaxial cable එකක් දාලා තියෙනවා. ඒ වගේම අපේ නගර අතර සංවේදනය සඳහා coaxial cable පාවිච්චි කරනවා දෙයට අවුරුදු 30කට විතර කලින්. දැන් ලෝකේ වැඩිම පාවිච්චි වෙන්නේ fiber optic කියන එක. දැන් මේ රූපේ පේනවා fiber optic කියන එකේ ඒකේ තියෙන්නේ මේක වීදුරු වලින් එහෙම නැත්නම් ප්ලාස්ටික් වලින් ඇදලා තියෙන මේ ඇතුළත ෆයිබර් එක, මේ තියෙන පිටත ෆයිබර් එක. ඊට පස්සේ මේක මේ වගේ ස්ලීව් එකකින් නැත්නම් ජැකට් එකකින් ආවරණය වෙලා තියෙනවා. දැන් මේකේ කෙන්ද මේක ඇත්තට කෙන්දක්. මේ කෙන්ද ඇත්තටම ගත්තම මේ ප්‍රමාණය තමයි අපිට පේන්නේ. සාමාන්‍යයෙන් ෆයිබර් 32, 64, 128, 256 ඒ විදිහේ ගොඩාක් කොටසක් මේ එකට ගමන් කරනවා. මේකට කියනවා එක ෆයිබර් එකකට කියනවා ෆයිබර් කෝ කියලා. ඒතර ෆයිබර් 32ක් එකට තියෙනවා නම් අපි කියනවා 32 කෝ ෆයිබර් එකක් කියලා. ෆයිබර් 64ක් තියෙනවා අපි කියනවා ඒකට 64 කෝ ෆයිබර් කියලා. කෝ එහෙම නැත්නම් CORE කෝ කියලා කියන්නේ අපි ඒක. දැන් මේ ට්‍රාන්ස්මිෂන් මීඩියා ගත්තම ඒවැ කොපර්, ෆයිබර්, ඒ වගේම වාතය, නිදහස් අවකාශය මේ හැම එකකටම යම් කිසි බෑන්ඩ්විඩ්ත් එකක් තියෙනවා. මොකද්ද බෑන්ඩ්විඩ්ත් කියලා කියන්නේ අපි ඉගෙනගෙන තියෙනවා. ඒ කියන්නේ මේ මාධ්‍යයට නැත්නම් මීඩියා එකට යම් කිසි සිග්නල් එකක් ගෙනියන්න පුළුවන් උපරිම බෑන්ඩ්විඩ්ත් එකක් තියෙනවා. ඒ කියන්නේ
තව දෙයක් කියනවා මේ මාධ්‍ය හරහා යන්න පුළුවන් අඩුම සංඛ්‍යාතයක් තියෙනවා වැඩිම සංඛ්‍යාතයක් තියෙනවා. මේ අඩුම සංඛ්‍යාතයත් වැඩිම සංඛ්‍යාතයත් අතර වෙනසට කියනවා බෑන්ඩ්විඩ්ත් කියලා. මේ තියෙන ලොකු බෑන්ඩ්විඩ්ත් එකක් තියෙන අපේ ට්‍රාන්ස්මිෂන් මීඩියා එක. මේ අඩු බෑන්ඩ්විඩ්ත් එකක් තියෙන ට්‍රාන්ස්මිෂන් මීඩියා එක. අපි බෑන්ඩ්විඩ්ත් ගැන කතා කරනකොට සිග්නල් වල බෑන්ඩ්විඩ්ත් එකත් කතා කරලා තියෙනවා. සිග්නල් එකේ බෑන්ඩ්විඩ්ත් එක සහ මීඩියා එකේ බෑන්ඩ්විඩ්ත් එක. සිග්නල් එකට යම්කිසි බෑන්ඩ්විඩ්ත් එකක් තියෙනවා. ඒ වගේම මීඩියා එකටත් යම්කිසි බෑන්ඩ්විඩ්ත් එකක් තියෙනවා. මේක අපි දන්න උදාහරණයක් හැටියට ගත්තොත් මීඩියා එක හරියට අපේ පාර වගේ. සිග්නල් එක කියලා කියන්නේ පාරේ ගමන් කරන වාහන වගේ. ඒතර අපි දන්නවා යම්කිසි වාහනයක් පාරේ ගමන් කිරීම සඳහා ඒ වාහනේ පළලට වඩා පාරේ පළල වැඩි වෙන්න ඕනේ. ඒ වගේම තමයි යම්කිසි සිග්නල් එකක් ට්‍රාන්ස්මිෂන් මීඩියා එකක් හරහා ගමන් කිරීම සඳහා මේ සිග්නල් එකේ බෑන්ඩ්විඩ්ත් එකට වඩා ට්‍රාන්ස්මිෂන් මීඩියා එකේ බෑන්ඩ්විඩ්ත් එක වැඩි වෙන්න ඕනේ. සිග්නල් එකේ බෑන්ඩ්විඩ්ත් එකට වඩා ට්‍රාන්ස්මිෂන් මීඩියා එකේ බෑන්ඩ්විඩ්ත් එක වැඩි වෙන්න ඕනේ. දැන් ට්‍රාන්ස්මිෂන් මීඩියා ගත්තම කොපර් වල තියෙන්නේ මෙගාහර්ට්ස් යම්කිසි ප්‍රමාණයක බෑන්ඩ්විඩ්ත් එකක්. මෙගාහර්ට්ස් 10 වෙන්න පුළුවන් 20 වෙන්න පුළුවන් ඒ විදිහට. ඒ වගේම නිදහස් අවකාශයේත් සාමාන්‍ය මෙගාහර්ට්ස් ප්‍රමාණයක බෑන්ඩ්විඩ්ත් එකක් තියෙනවා. නමුත් ෆයිබර් ඔප්ටික් ගත්තම දැන් මෙගාහර්ට්ස් 1000ක් තමයි ගිගාහර්ට්ස් එකක් කියන්නේ. ගිගාහර්ට්ස් 1000ක් තමයි ටෙරාහර්ට්ස් කියලා කියන්නේ. ෆයිබර් ඔප්ටික් එකක තියෙනවා ගිගාහර්ට්ස් ප්‍රමාණයක බෑන්ඩ්විඩ්ත් එකක් එහෙම නැත්නම් ටෙරාහර්ට්ස් ප්‍රමාණයක බෑන්ඩ්විඩ්ත් එකක්. දැන් ඔයගලන්ට තේරෙන්න ඕනේ ෆයිබර් ඔප්ටික් එකට අති විශාල බෑන්ඩ්විඩ්ත් එකක් තියෙනවායි කියලා. ඉතින් අද අපි ඉගෙන ගත්තේ මේ ට්‍රාන්ස්මිෂන් මීඩියා එක තියෙන බෑන්ඩ්විඩ්ත් එක විශේෂයෙන්. සිග්නල් එකකට යම්කිසි බෑන්ඩ්විඩ්ත් එකක් තියෙනවා. ට්‍රාන්ස්මිෂන් මීඩියා එකට බෑන්ඩ්විඩ්ත් එකක් තියෙනවා. ඒතර මේ සිග්නල් එකේ බෑන්ඩ්විඩ්ත් එකට වඩා ට්‍රාන්ස්මිෂන් මීඩියා එකේ බෑන්ඩ්විඩ්ත් එක වැඩි වෙන්න ඕනේ සිග්නල් එකක් ගමන් කිරීම සඳහා. දැන් තඹ කේබල් එකක් ගත්තොත් ඒ කේබල් එකේ ඩයමීටර් එක නැත්නම් විස්කම්භය වැඩි වෙන එකට ඒකේ බෑන්ඩ්විඩ්ත් එක වැඩි වෙනවා. අපි ෆයිබර් ඔප්ටික් එකක් ගත්තොත් ෆයිබර් ඔප්ටික් වර්ග දෙකක් තියෙනවා සිංගල් මෝඩ් සහ මල්ටි මෝඩ් කියලා. ඔය සිංගල් මෝඩ් කියන එකේ බෑන්ඩ්විඩ්ත් එක ගොඩක් වැඩි මල්ටි මෝඩ් එකටත් වඩා. නිසා කොහොම වුණත් මේ කොපර් කේබල් වලට වඩා ෆයිබර් ඔප්ටික් වල විශාල බෑන්ඩ්විඩ්ත් එකක් තියෙනවා. ඒක නිසා මෑත කාලයේදී අපේ නෙට්වර්ක් එකට අපි ගොඩක් ෆයිබර් පාවිච්චි කරනවා. මොකද ඒවැ බෑන්ඩ්විඩ්ත් එක වැඩි නිසා. රටවල් දෙකක් අතර සංනිවේදනය සඳහාත් අපි සම්බරින් කියන්නේ මූද යටින් යන ෆයිබර් ඔප්ටික් පාවිච්චි කරනවා. මම හිතන්නේ මේ පාඩමෙන් ට්‍රාන්ස්මිෂන් මීඩියා එකේ තියෙන බෑන්ඩ්විඩ්ත් එක මොකක්ද? ට්‍රාන්ස්මිෂන් මීඩියා කොපර් ෆයිබර් ඒ වගේ ඒවා බෑන්ඩ්විඩ්ත් එක කොච්චරද කියන අදහසක් ලැබෙන්න ඇති.